ඉතින් අපි සමාජයේ ඉන්නකොට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඇයි අරයා අපිට මෙහෙම කරේ? ඇයි මෙයා අපිට මෙහෙම කරේ? එක එක මිනිස්සු එක එක විදිය. ඇයි අපිට එක එක විදියට සලකන්නේ? ඉතින් මේ ප්‍රශ්නේ ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතය ඇතුළතදී හම්බ වෙලා තියෙන්නේ. මොකද මිනිස්සු එක එක ආකාරයි. අපි දන්නවා අර කතාවටත් කියන්නේ මිනිස්සු විවිධාකාරයි, ලෝකේ ගෝලාකාරයි කියලා. ඉතින් අන්න ඒ වගේ ඇයි මේ එක එක මිනිස්සු එක එක විදියට රෙස්පොන්ස් කරන්නේ? අපිට ඇයි එක එක විදියට යාලා උත්තර දෙන්නේ? ඇයි අපිත් එක්ක එක එක විදියට ජීවත් වෙන්නේ? එක එක වෙලාවට ඇයි මේ මිනිස්සු එක එක විදිය? ඔය වගේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම මට හම්බෙලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔන්න ඔය ප්‍රශ්නෙට ලස්සන විසඳුමක්. ඉතින් මේ කතාවට අදාළ තොරතුරු මම ගත්තේ Surrounded by Idiots කියන ලෝක ප්‍රසිද්ධ පොතෙන්. ඉතින් මේ පොතේ තමයි ලස්සන විදිහට මේ මිනිස්සු කොහොමද විවිධාකාර වෙන විදිය ගැන, ඒ කියන්නේ සයිකොලොජිකලි මිනිස්සු වෙනස් වෙන විදිය ගැන ලස්සනට කතා කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලීමක් කරන ගමන් අපේ channel එක subscribe කරන්න සහ අපේ මේ වීඩියෝ එකට like එකක් දාලා මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට share කරන්න කියලා ඉල්ලීමක් කරන ගමන් කෙලින්ම අපි බලමු වීඩියෝ එක. ඉතින් මේ ලෝක ප්‍රකට Surrounded by Idiots කියන පොතේ මිනිස්සු ආකාර 4කට බෙදලා තියෙනවා. ඉතින් මේ පොතේ මේ එක එක මිනිස්සු වර්ගයට අදාළව විවිධ කලර්ස් දීලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් රතු, කහ, කොළ, ඒ වගේම නිල් මේ වගේ ප්‍රධාන කලර්ස් 4කට තමයි මිනිස්සුන්ව බෙදලා තියෙන්නේ එයාලගේ ගති ගුණ වලට අනුව. ඉතින් අපි මුලින්ම මේ රතු පාටට අදාළ මිනිස්සු බැලුවොත් එහෙනම් මේ මිනිස්සු මූලික වශයෙන්ම අර බලය කියන දෙයට ගොඩක් කැමති මිනිස්සු. ඉතින් බලය, ජයග්‍රහණය, ඒ වගේම තමයි මේ ජයග්‍රහණ සඳහා ඉක්මන් ප්‍රතිචාරය කියන්නේ ඉක්මනට තීරණ ගන්නවා ජයග්‍රහණය වෙනුවෙන්. ඒ වගේම තමයි හරිම කෙලින් වැඩ කරන්නේ. ඒ වගේම තමයි අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැහැ. ඒ කියන්නේ අනිත් මිනිස්සුන්ට කොහොමද මේ මම මේ කරන දේ දැනෙන්නේ? අනිත් මිනිස්සුන් කීතරි දෙයිද? මේ වගේ දේවල් මෙන්න මේ රතු පාටට අදාළ මිනිස්සු හිතන්නේ නැහැ. සරලව කිව්වොත් එම මේ මිනිස්සු ගොඩක්ම ස්ට්‍රේට් සහ රමේෂ් ගොඩක්ම අර අනික් මිනිස්සු ගැන නොහිතන කට්ටිය જાතියක් විදිහට තමයි මේ පොතේ දක්වලා තියෙන්නේ. ඉතින් මේක නිසා ගොඩක් මිනිස්සු මේ වගේ මිනිස්සුන්ට ඇත්තටම කැමති වෙන්නේ නැහැ. මොකද මේ කට්ටිය අනුන් ගැන හිතන්නේම නැහැ. ඊට පස්සේ කහපාට මිනිස්සු බැලුවොත්, ඒ කියන්නේ මේ පොතට අනුව කහපාට දීලා තියෙන මිනිස්සු බැලුවොත් එහෙම එයාලා හරිම සතුටෙන් ඉන්න මිනිස්සු જાතියක්. හරිම නිර්මාණශීලී, ඒ වගේ තමයි අනිත් අයත් එක්ක කතා කරන්න ගොඩක් කැමති. ඒ වගේම තමයි අර කිසිම දෙයක් ඉවර කරන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඔහේ කරගෙන යන එක තමයි මෙයාලගේ බලාපොරොත්තුව. හරිම සතුටෙන් ස්ට්‍රෙස් එකක් නැතුව දිගටම වැඩක් කරගෙන යන එක තමයි මෙයාලගේ බලාපොරොත්තුව. ඉතින් ඊළඟට මේ පොතේ කියනවා කොළ පාට මිනිස්සු జాතියක්. ඉතින් මේ කොළ පාට මිනිස්සු ගත්තොත් එහෙම ගොඩක්ම කාම්. එහෙමත් නැත්නම් ගොඩක් සංසුන්ව ඉන්න කට්ටියක්. ඉතින් මෙයාලගේ තියෙන විශේෂත්වය තමයි මෙයාලා කිසිම වෙලාවකට අර වෙනස කියන දේ පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ වෙනස් වෙන්න කැමති නැහැ. ඔයා හිතන්නකෝ ඔයාට අලුත් තැනකට යන්න වෙනවා කියලා. ඉතින් මේ වගේ මිනිස්සු මේ අලුත් දේවල් කරන්න, ඒ වගේම තමයි තමන්ගේ එදිනදා ජීවිතේ තිබ්බ විදිහ වෙනස් කරගන්න කැමතිව නැහැ. ඒ වගේම තමයි අනිත් අයගේ මතවාද වලට මෙයාලා එච්චර ගරු කරන්නේ නැහැ. ඒව ගණන් ගන්නෙ නැහැ. ඒ වගේම මෙයාලා මේ ගොඩක් කැමති නැහැ අර ගොඩක් අමාරු තත්ත්ව තියෙනවනේ. අමාරු තත්ත්ව වලට මුහුණ දෙන්න මෙයාලා කැමති නැහැ. මොකද මෙයාලා කැමති නැහැනේ වෙනස් වෙන්න. ඉතින් මෙයාලා අර අමාරු තත්ත්වවලදී ඒ වගේම තමයි අර කරගන්න දෙයක් නැති වෙන අවස්ථා තියෙන්නේ අපේ ජීවිතේ. ඔය වගේ අවස්ථාවලට මෙයාලා මුහුණ දෙන්න කැමති නැහැ සහ බයයි. ඉතින් අන්තිම මිනිස්සු జాතිය තමයි නිල් මිනිස්සු. එහෙමත් නැත්නම් බ්ලූ කලර් එකකින් මේ පොතේදී දක්වලා තියෙන මිනිස්සු වර්ගය තමයි අපි අන්තිම වශයෙන් කතා කරන්නේ. ඉතින් මේ මිනිස්සුන්ගේ තියෙන විශේෂත්වය තමයි මෙයාලා හරිම පර්ෆෙක්ට් විදිහට හිතන කට්ටිය. ඒ කියන්නේ මොන හරි දෙයක් කරනවා නම් ඒක පර්ෆෙක්ට් විදිහටම තියෙන්න ඕනේ. ඒ කියන්නේ කිසිම වැරද්දක් තියෙන්න බෑ. මෙයාලා වැරදි කරනවට හේට් කරනවා. එහෙමත් නැත්නම් වැරදි කරනවට කැමතිම නැහැ. ඉතින් ඒ වගේම තමයි මෙයාලගේ තියෙන තව දෙයක් තමයි මොකක් හරි වැදගත් දෙයක් සිද්ධ වෙනවා නම් ඒ දේ ගැන උදාහරණයක් හිතමු අපි ඔෆිස් එකක ෆන්ක්ෂන් එකක් තියෙනවා කියලා. මේ ෆන්ක්ෂන් එක ගැන මෙයාලා හරිම ස්ට්‍රෙස්ෆුල් වෙනවා. ඒ කියන්නේ ෆන්ක්ෂන් එකක් කරන්නේ ඇත්තටම ස්ට්‍රෙස් වෙන්න නෙවෙයිනේ. හැබැයි මෙයාලා ගොඩක් ස්ට්‍රෙස් වෙනවා මේ වගේ ෆන්ක්ෂන් එකක් තිතටම තියන්න බැරි වෙයි කියන ප්‍රශ්නේ ඔළුවේ තියාගෙන. ඒ වගේම තමයි මෙයාලා හරිම ඇනලිටිකල්. ඒ කියන්නේ කිසියම් තීරණයක් ගන්නවා නම් ගොඩක් ඇනලිටික්ස් වැඩ කරලා තමයි මෙයාලා තීරණයක් ගන්නේ. ඉතින් මේක නිසා මෙයාලගේ අර තියෙන අර ගොඩක් මර තීරණාත්මක දේවල් වලදී මෙයාලා ඇනලිටික් කරලා හරිම තීරණ ගන්න එක තමයි මෙයාලා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ විදිහට ප්‍රධාන වර්ග 4කට මේ පොතේ මේ මිනිස්සුන්ව බෙදලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති, මගේ අර ලක්ෂණයක් තිබුණා, මගේ මේ ලක්ෂණයක් තිබුණා, හැබැයි එහෙම බලපුවහම මම කොහොමද රතු වෙන්නේ, නැත්නම් මම කොහොමද කහ වෙන්නේ, මම කොහොමද කොළ වෙන්නේ, නැත්නම් මම කොහොමද නිල් වෙන්නේ කියලා. ඇත්තම කතාව කිව්වොත් එහෙම මේ සමාජයේ 105ක වගේ ප්‍රතිශතයක් විතරලු මෙන්න මේ එක වර්ගයකට විතරක් අයිති වෙන මිනිස්සු ඉන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් රතු කියලා, ඔයා රතු විතරයි නම් වෙන්නේ. ඉතින් ඒ වගේ සම්භාවිතාවයක් තියෙන්නේ 105කට විතරයි මේ සමාජය ඇතුලේ. ඉතින් ගොඩක් මිනිස්සු මෙන්න මේ
රතු කහ වගේ වර්ග දෙකට නැත්තම් කලස් දෙකට අයිති මිනිස්සුතුළු ඉන්න උදාහනකට 80%ක් විතර. ඉතින් තව 15%ක් වගේ ඉන්නවනේ. ඒ 15ක් වගේ ඉන්න මිනිස්සු මෙන්න මේ රතු කහ කොළ වගේ පාටවල් 3කට අයිති මිනිස්සු වෙන්න පුළුවන්. කියන්නේ මේ පාටවල් 3කට අදාළ ලක්ෂණ යාළගේ තියෙන්න පුළුවන්. ඉතාමත්ම කලාතුරකින් මේ පාටවල් 4ම ලක්ෂණ තියෙන මිනිස්සු ඉන්නත් පුළුවන්. නමුත් ඒක ගොඩක්ම අඩු ප්‍රතිශතයක් විදිහට තමයි සලකන්න වෙන්නේ. ඉතින් මේ විදිහට එක එක මිනිස්සුන්ගේ මේ තියෙන ගති ලක්ෂණත් එක්ක ඔයාලගේ ඔෆිස් එකේ ඉන්න බෝස් එහෙම නැත්නම් ඔයාගේ වයිෆ් ඔයාගේ යාළුවෝ මේ එක එක මිනිස්සුන්ගේ තියෙන මේ ප්‍රධාන ලක්ෂණ අනුව මෙන්න මේ මොන ගොඩටද අයිති වෙන්නේ කියන එක ඔයාලට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේක හඳුනාගන්නගේ වැදගත්කම මොකද්ද? ප්‍රධානම වැදගත් දේ තමයි අපිට මේ මිනිස්සුත් එක්ක ඩීල් කරන්න වෙනවනේ අපේ සමාජයේ එදිනදා ජීවිතේදී. එහෙම නැත්නම් අපිට මේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න වෙනවනේ. ඉතින් මේ මිනිස්සුත් එක්ක ජීවත් වෙනකොට එයාලත් එක්ක වැඩ කරන්න ඕනේ කොහොමද කියන එක අඳුරා ගන්න. එහෙම නැත්නම් එයාලට කතා කරන්න ඕනේ කොහොමද කියන එක අඳුරා ගන්න. මෙන්න මේ වර්ගීකරණය ගොඩක් උදව් වෙනවා. මොකද ඔයා හරියට මේ විදිහට මේ වර්ගීකරණය කරන්නේ නැතුව මේ මිනිස්සුත් එක්ක ඩීල් කරන්න ගියොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. ડિප්‍රෙෂන් වගේ තත්ත්වවලට පවා යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේ ප්‍රධාන කලර්ස් වලට අනුව මිනිස්සු අඳුරා ගන්න හැකියාව ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතය තුළදී ප්‍රගුණ කරන්න ඕනේ. ඉතින් මේ පළවෙනි වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වර්ගීකරණය ගැන ඔයාලට කියලා දෙන්න. ඉතින් ඔයා බලන්න ඔයාගේ පරිසරය වගේ නැත්නම් වටපිටාවේ ඉන්න මිනිස්සු මොන වර්ගයටද අයිති කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා මෙන්න මේ එක එක මිනිස්සුත් එක්ක අපි කොහොමද සමාජයේ හැසිරෙන්න ඕනේ කියලා කොහොමද අපි මෙයාලත් එක්ක ඩීල් කරන්න ඕනේ කියලා වීඩියෝ එකක් ගන්න. ඉතින් ඒ වීඩියෝ එක එන්න නම් මේ වීඩියෝ එකට ඔයාලා ලයික් කරලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඉල්ලීමක් කරන ගම මේ වීඩියෝ එකෙන් සමු අරගෙන යනවා ඊළඟ වීඩියෝ එකෙන් අපි මේ ගැන සම්පූර්ණ කතාව කරලා ඉවර කරමු. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න කියලා ඉල්ලීමක් කරන ගම වීඩියෝ එකෙන් සමු අරගෙන යනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.